අම්මා සඳකි මම ඒලොව හිරුය රිදී. අම්මලා සැරවුණාට තාත්තා සැරවෙන්නේ. දූවරු ගිහිල්ලා තාත්තගේ තුරුල්ලෙම තමයි නැලවෙන්නේ. කොච්චර ලස්සන පවුලක්ද? කොච්චර හැඟීම්බර පවුලක්ද? ලං වෙලා මහරෑට හොර හොරෙන් කොඳුරපු ආදරණීය සොඳුරු කැදැල්ලක නියම හිමිකාරයෙක් වෙන්නට ජීවිතේ රහ විඳින්න. ලස්සන කවියක් හම්බුණා. ඔයත් එක්ක බෙදා ගන්න නැතුව ඉන්න බැරි. බෙදා ගන්න හිතුවා. බලන්න කොහොමද ඔබට දැනෙන්නේ කියලා. ඒ කවිය ලස්සන අයිතිකාරයට හදවතේ ගැඹුරුම තැනින් ස්තුති කරනවා. බඩ වෙලා 4-5 වතාවක් මවරු බිහි කරත් ඇප්පැටව සනුහුරේ නම් දැරුව. ලං වෙලා මහරෑට හොර හොරෙන් කොඳුරපු එක රෝස මලක්වත් ඉල්ලුවා පියවරු. හරි ලස්සනයි. බඩ වෙලා 4-5 වතාවක් මව්වරු අම්මලට එක පුතෙක්, දෙකෙක්, තුනෙක්, 4-5 බිහි කරත් ඇප්පැටව සනුහුරේ නම් දැරු. තාත්තගෙන් හම්බෙන්නේ වාසකමනේ. වාසකමට තියෙන්නේ පුදුම ගෞරවනීය ස්වභාවයක්නේ. ඇප්පැටව වගේ කොල්ලු ටිකක් ගෙදර අම්මට හිටියට ලං වෙලා මහරෑට හොර හොරෙන් කොඳුරපු මහරෑට ඇවිල්ලා කනට කොඳුරනවලු. මොනවා කියලාද දන්නවද? එක රෝස මලක්වත් ඉල්ලුවා පියවරු. එක රෝස මලක් හරි මට දෙන්න කියලා හරි අහිංසක ඉල්ලීමක් කරනවලු. තාත්තලා ඒ තරම්ම දුවලට ආදරේ හින්දා වෙන්න ඇති. දඟලද්දි දුව අහසේ සේරම තරු සඳ මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරු. සැරවෙද්දි අම්මලා අතටගෙන දඬු පොළු තාත්තගේ තුරුලෙමයි නැලවුනේ දූවරු. මේකේ ලස්සනට පද ගලපනවා. දඟලද්දි දුව අහසේ සේරම තරු. මට හිතෙන විදිහ තරු හැම තැනම දුවනවා. හරියට ගෙවල් වල ඉන්න පුංචි පැටව වගේ. දඟලද්දි දුව අහසේ සේරම තරු. සඳ මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරු. තාත්තා ගෙදර ඉර, අම්මා ගෙදර හඳ, බබාලා ගෙදර තරු. ඒකනේ ලස්සනට කිව්වේ අම්මා සඳකි මම ඒලොව හිරුය රිදී. රිදීර මම, අම්මා තමයි හඳ. දැන් මෙතන කියන්නේ දඟලද්දි දුව අහසේ සේරම තරු. ගෙවල් ඇතුළ හරි ලස්සනයිනේ බබාලා 5-6ක් ඉන්නකොට හැම තැනම දුවනවා. දුවනකොට ගෙදර හරි කලබලයි. සඳ මිසක තරු වලට රැව්වෙවත් නෑ හිරු. සැරවෙද්දි අම්මලා අතටගෙන දඬු පොළු තාත්තගේ තුරුලෙමයි නැලවුනේ දූවරු. අම්මලා සැරවුණාට ඒ ආදරේට අම්මලා සැරවුණාට තාත්තා සැරවෙන්නේ. දූවරු ගිහිල්ලා තාත්තගේ තුරුල්ලෙම තමයි නැලවෙන්නේ. හිතන්නකෝ කොච්චර ලස්සන පවුලක්ද? කොච්චර හැඟීම්බර පවුලක්ද? මොන තරම් ආශ්චර්යමත් පවුලක්ද? මොන තරම් සතුට පිරිච්ච පවුලක්ද? ඒක ඇතුලේ ආදරේ, ප්‍රේමය, දයාව, සෙනෙහස මේ හැම එකක්ම කැටි වෙලා. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා ආදරණීය සොඳුරු කැදැල්ලක නියම හිමිකාරයෙක් වෙන්නට. ඔබත් ජීවිතේ රහ විඳින්න අපිත් එක්ක එකතු වෙන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් මතක ඇතුව subscribe කරන්න.